පුතාලා අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට. පුතාලා දැන් අපි අද දවසේ මම PDF එකක් නම් එව්වේ නෑද? මම අද දවසේ මේ ਵਿਚාරයක් විදිහට සාකච්ඡා කරන්න හිතුවේ. මේ පාර විභාගයේට ඉලක්කගත ප්‍රශ්නයක් ලෙස අපි අය ටිකක් වරද්ද ගන්න ඕනේ පුරාතන ගද්දි. මේ පුරාතන ගද්දීන් වරද්දනවා. පුරාතන ගද්දි අපිට වැදගත් වෙන පාඩම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? තුනයි මොනවාද? උම්මග්ග ජාතකයයි, අඟුල්මල් දමනයයි, උග්ගසේන කතාවස්තුවයි. දැන් පුරාතන ගද්‍ය වලින් ගොඩක් අය ਵਿਚාර ලියන්නේ. දැන් දිගටම පුතා දැන් ඉරිදට 9:30 35 අතර පටන් ගන්නෙ. මොකද මම 9යි කාල වෙනකම් පන්ති ටික යන්නේ. එතනින් පස්සේ තමයි පන්ති පටන් ගන්න. ඒ නිසා ලින්ක් එක 9 කියලා ආවට අපි 9යි 30 35 අතරේ පටන් ගන්නවා. විනාඩි 45ක් පැයක් අතර කාලයකදී මම මේ කාරණා ටික කියලා දෙන්නම්. හරි දැන් එතකොට පුතාලා කරන්න ඕනේ මෙහිමයි. දැන් ඉරිද දවසේ පැයකට ආසන්න ප්‍රමාණයක් මම මේ ਵਿਚාරය කියලා දෙනවා. ඉරිදට අමතරව විභාගේ තව ටිකක් ලං වෙනකොට තව ਵਿਚාර කීපයක් සාකච්ඡා කරන මේ යන්නේ විභාගයේ ඉලක්ක කරගත්ත ਵਿਚාර ලෙස. දැන් ਵਿਚාරවල ප්‍රශ්න ටිකක් තියෙනවා කට්ටියට. ඒ නිසා විභාගෙට ඉලක්කගත ප්‍රශ්න විදිහට තමයි මේක සාකච්ඡා කරන්නේ. දැන් ඊට අමතරව මේ ඔයගොල්ලෝ දන්නවා 24 වෙනි සෙනසුරාදා මගේ අවසාන සම්මන්ත්‍රණය යනවා. ඒකත් ඔහොම මතක් කරන්න පොඩ්ඩක්. 24 වෙනි සෙනසුරාදා උදේ 8:30 හවස 4:30 සම්පූර්ණ සාහිත්‍ය සම්මන්ත්‍රණය මුළුමනින්ම විභාගිලක් ගත කරපු මේකේ ආදර්ශ ප්‍රශ්නපත්‍ර 20ක් විතර මම දෙනවා. ඒකේ පුළුවන් උපරිම ප්‍රමාණය සාකච්ඡා කරනවා. ඉලක්ක විචාර 25කට විතර උත්තර දෙනවා. අත්‍යවශ්‍ය ටික එදාත් මම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නපත්‍රය ආවරණය වේ. ඒක තමයි සරල කතාව. විභාගයට අදාළ සම්පූර්ණ ප්‍රශ්නපත්‍රය ආවරණය වේ. එතකොට මම මේක දැනට මගේ පන්ති පැමිණෙන අය සඳහා පමණක් දැනට දුන්නා. මොකද හේතුව ඒකේ සීමිත ප්‍රමාණය දාන්න පුළුවන්. ඒ නිසා පන්ති 7ක පිරිස එකතු වෙනවා. එතකොට ඒකෙත් සීමිත පිරිසකට විතරයි දාන්න සම්බන්ධ වෙන්නේ. අනිත් බැරි අයට මම කිව්වා පොත අරගෙන ඒක ආවරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්න පත්‍ර 20 ලියන්න ඕනේ. පරිම ප්‍රමාණය දාට මම ලියනවා. ඊට අමතර උත්තර ටික බලා ගන්න ඕනේ. පේපර් එක ආවරණය වෙයි වැඩේ හරියට කරගත්තා. එච්චර තමයි සරල කතාව. මම ඒක නයි තමත් කතා කරන්නේ. එහෙනම් අපි අද දවසේ විචාරය සාකච්ඡා කරමු. අද මම කතා කරන්නට හිතුවේ පුරාතන ගද්‍ය අපි අය ගොඩක් වෙලාට අතාරින එක. එහෙනම් පුරාතන ගද්‍ය පාඩමකින් මම අද ਵਿਚාරයක් දැන් මේක අත්‍යවශ්‍ය ඉලක්කගත ਵਿਚාර ටිකක් විදිහට තමයි යන්නේ. මම අද දවසේ සාකච්ඡා කරන්නේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය උග්ගසේන කතාවස්තුවේ එක ਵਿਚාරයක් තමයි මම අද දවසේ ගන්න. හරිද? මම කාරණා ටික පෙළගස්වලා උත්තරේ ගොඩනගෙන හැටි කියලා දෙන්නම්. පුතාලා හොඳට අහන් ඉන්න. මෙන්න මේ කාරණා ටික ලියාගන්න. මේකට වෙනම PDF එකක් නැහැ. මීට පෙර දීලා තියෙනවා. ඒ නිසා මේ කාරණා චුට්ට ලියාගන්න. කාරණා 4ක් 5ක් තියෙනවා පාඩම් කරන්න. දැන් විභාගය ආසන්නයි. ඒ නිසා මේ කාල සීමාවේ මේ කතා කරන ਵਿਚාර ටිකෙන් යම් කාරණාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. පුතා පුරාතන ගද්‍යයේ සාමාන්‍ය වැඩි වශයෙන් විභාගෙට ওই භාෂා භාවිතය කියන ප්‍රශ්නේ එනවා. භාෂා භාවිතය. දැන් සාමාන්‍ය පුතා අපි උම්මංග ජාතිකයේ භාෂා භාවිතය ඇහුවොත්, අඟුල්මල් දමනයේ අමාවතුරේ භාෂා භාවිතය ඇහුවොත්, සද්ධර්ම රත්නාවලී භාෂා භාවිතය ඇහුවොත් ගොඩක් දෙනෙක් මේකට උත්තර ලියන්නේ නැතුව අතහැරලා දානවා. ඒ වුණාට මේකට චූටි සරල කාරණා ටිකක් තියෙන්නේ. ඉතින් මේ කාරණා ටික හරියට තේරුම් ගත්තා මේක ලියා ගන්න පුළුවන්. ඒ නිසා මම අද දවසේ ඔයත් එක්ක සාකච්ඡා කරන්නේ සද්ධර්ම රත්නාවලී භාෂා භාවිතය පිළිබඳව. මෙන්න මේ කියන චූටි කාරණා 4 5 පාඩම් කරගන්න. අනිවාර්යෙන් පාඩම් කරන්න. මේ සතිය ඇතුලේ ආයෙ කල් දාන්න බෑ හරි. දැන් මොකද හේතුව අර කියන්නේ ඈ අදාදේ ඉමරු පින් කරගන්න. ඒ නිසා ආයෙ කල් දාන්න බෑ. දැන් අපි කලේ සමහර ඒවා කල් දැම්මනේ. ඈ බාලගිරි දෝෂේ අද නෙවෙයි හිට වගේ කල් දැම්මා.
ඇත්තටම විචාර ලිවීම අමාරු නෑ. විචාර ලියන මට දැන් ඔය සමහර අය මෙසේජ් දාලා ඉවසව විචාර තමයි බැරි. විචාර තමයි බැරි කියලා දාපු අය ඉවරයි. මම ඒ අයට යවුවා විචාරවල කාරණා ටික පාඩම් කරන්න ඕන කාරණා ටික. හරි. ඉතින් එහෙම යවලා තියෙනවා. දැන් ඊළඟට මේ දැන් ওই සෙමිනර් එකේ දවසෙත් මම සම්පූර්ණම පාඩම් සියල්ලම ආවරණය කළා. 16ටම වැදගත් ඔක්කොම කාරණා ආවරණය වෙන විදිහේ. ඒ කියන්නේ මුළුමනින්ම ආයේ අමුතර කතාවක් නැහැ. මේ පොත බලාගත්තම ඇති. මේ පොතේ මුළු කාරණා ටික කළාම ඇති. ඒ සෙමිනර් එකකින් පස්සේ දවස් කිහිපයක් බලාගන්න ඒ ඇති. එතකොට ඒක ආවරණය වෙන විදිහාල් තියෙනවා. මොකද ගොඩක් දේ ඔය පොතෙන්මනේ ඕනේ පුතේ ඉන්නේ. ඒ ටික අපි කරමු. හරි. එහෙනම් මම අද චූටි කාරණා ටිකක් මතක් කරන්න ඉස්සලා. ඔන්න අහගන්න හොඳට. ඌමනයිව ලියා ගන්න කොලයක ගන්න කොලයක් ලියා ගන්න ඕන කාරණා ටික මේ චුට්ට පාඩම් කරන්න. මම කෙලින්ම විෂයට යනවා. අරක මේක කතා කරන්න යන්නේ නැහැ. මොකද වෙලාව ඔබටත් වටිනවා මටත් වටිනවා. ඒ නිසා මේ විනාඩි 45ක් වගේ කාලයක් ඇතුළේ අපි විචාර කාරණා මේක දිගටම සම්බන්ධ වෙන්න අතිරේක දවස් කිහිපයකදීත් මම කියලා දෙන්නම්. කෙලින්ම විභාගයට ඕන ටික අපි ආවරණය කරමු ඈ. කොහොම හරි ආවරණය කරමු. තව මේ දන්න මිතුරන් ඉන්නවනම් සම්බන්ධ කරවන්න. මේක මේ පන්ති එන නොයන හිම කතාවක් නෑ. ඕන කෙනෙකුට සම්බන්ධ වෙලා ආවරණය කරගන්න පුළුවන් විදිහට මේ වැඩේ කරන්න. මොකද පන්ති එනවද නැද්ද කොහෙද මොනවද අදාළ නෑ විභාගෙට ලියන්න. එතකොට ඒ සියලු දෙනා අපේ රටේ අපේ දරුවෝ විභාගයේ සඳහා ඉදිරිපත් කරන තේින්දා පොඩි උදව්වක් තමයි මම දෙන්නේ. හරි දැන් ඔන්න යන් අපි පාඩමට පුතා සිංහල සාහිත්‍ය යුග 10යි. මතක තියාගන්නකෝ. අනුරාධපුර පොළොන්නරු දඹදෙණි කුරුණෑගල ගම්පොළ කෝට්ටේ සීතාවක මහනුවර මාතර කොළඹ. මම අද කතා කරන්නේ දඹදෙණි යුගය ගැන. දඹදෙණි කියන්නේ පුතා 13 වන සියවසේ දඹදෙණි. 13 වන සියවස. දෙවෙනි පරාක්‍රම බහු රජතුමාගේ රාජ්‍ය සමයේ. දෙවෙනි පඬිත් පරාක්‍රම බහු රජතුමාගේ රාජ්‍ය සමය. සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. දැන් ඔය අපි වරදවා කියන කාරණාවක් තියෙනවා. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ කියන. ඒ පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ඔයා හොඳට මතක තියාගන්න. කෝට්ටේ යනු සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා සලකන්නේ දඹදෙණි. දඹදෙණි. ගද්‍යයකට හොඳම උදාහරණ ටික තමයි එක සද්ධර්ම රත්නාව. අනික තමයි පූජාවලි. පූජාවලි. ওই ග්‍රන්ථ දෙක තමයි තාම විශේෂී ග්‍රන්ථ දෙකක් බවට පත් වෙන්නේ. දැන් මම එකෙන් අද මතු කරගන්නේ සද්ධර්ම රත්නාවලී කියන ග්‍රන්ථය. දඹදෙණි යුගයේ ධර්මසේන හාමුදුරුවෝ ලියපු තාම වැදගත් සුවිශේෂීම ග්‍රන්ථය තමයි සද්ධර්ම රත්නාවලී. එතකොට සද්ධර්ම රත්න ආවලියනේ. දැන් විසන්ධි කරගන්න සද්ධර්ම රත්න ආවලිය. සද්ධර්මයේ නැමැති මිනිකට අමුණන ලද මාලය. සද්ධර්මයේ නැමැති මිනිකට අමුණන ලද මාලය. එතකොට දහම් ගැට ඒ කියන්නේ දහම් කතා වස්තුන් වල එකතුවක් කියලා මේ කියන්නේ. පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කරගෙන තමයි නිර්මාණය කරන්නේ. පාලි ධම්මපදට්ට කතාව මූලාශ්‍ර කරගෙන තමයි නිර්මාණය. හැබැයි එතන විශේෂත්වයක් තියෙනවා. ඔන්න මම දැන් කෙලින්ම භාෂා භාවිතය කරන මම අද කතා කරන්නේ සද්ධර්ම රත්නාවලියේ භාෂා භාවිතය තුල දක්නට ලැබෙන සුවිශේෂතා. මම කාරණා ටික කතා කරලා උත්තරේට ඕනේ කරුණු ටිකත් ඔයාලට දීලා දල උත්තරයකුත් මම කියයි යනවා. දල උත්තරයක් කියයි යනවා. මෙන්න මේ වගේ තමයි උත්තරයක් ලියන්න ඕනේ කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න. ඔබට ප්‍රත්‍යක්ෂ කරන්න මේක ලියන්න පුළුවන් කියලා. හරිද? ඉතින් මේ වගේ උත්තරයක් ඔයා ලියා ගන්න ඕනේ හොඳට ගලපලා. රයිට්. අපි එහෙමනම් යමු කෙලින්ම මම කාරණා ටික පැහැදිලි කරලා දෙන්නම් මෙහෙම. ඕන්න බලන්න මේ කාරණා ටික ඉන්නේ මෙහෙම පුතේ. හරිද? එතකොට මේ හරි. දැන් අපි මේ හරි. මේක ලියන්නේ සද්ධර්මයේ නැමැති මිනිකට අමුණන ලද මාළේ කියන අර්ථයෙන්. ධර්මසේන හඳුරු ලියන්නේ. මොකද මූලාශ්‍රේ? පාලි ධම්මපදට්ට කතා. ඔන්න එතන විශේෂත්වයක් තියෙන හොඳට මතක තියාගන්න ඕනේ. හරියටම අවබෝධ කරගන්න ඕනේ. පොතේ දැන් ධර්මසේන හඳුරුවෝ දැන් පාලි ධම්මපදට්ට කතාව කියන්නේ පාලි භාෂාවෙන් ලියන්නේ. එතකොට පාලි භාෂාවෙන් ලියවෙන කෘතියක් ඇසුරු කරගෙන තමයි සද්ධර්මතල ලියන්නේ. එතකොට පරිවර්තනයේ තියෙන ක්‍රම දෙකක්. මොකද ක්‍රම දෙක? මම පන්තියේදී කියලා දීලා දෙනවා පදානුගත පරිවර්තනය හා
ඡායානුගත පරිවර්තනය. මොකද්ද පදානුගත පරිවර්තනය කියන්නේ? යම් භාෂාවකින් තිබෙන එක පදෙන් පදයට පරිවර්තනය කරනවා. ඒකට කියන්නේ පදානුගත පරිවර්තන. ඒක පරිවර්තකයාගේ කාර්යයක් නේ. එයා ගත්කතුවරෙක් නෙමෙයි, එයා පරිවර්තකයෙක්. මැද ඉන්නේ කෙනෙක්. යම් භාෂාවකින් ලියපු එකක් තවත් භාෂාවකට හරවන. එයා පරිවර්තකයා. හැබැයි ධර්මසේන හාමුදුරු පරිවර්තකේ නෙමෙයි. මොකද හේතුව? එයා අනුගමනය කළේ ඡායානුගත පරිවර්තනක. මොකක්ද ඡායානුගත පරිවර්තනය කියන්නේ? පාලි ධම්මපදට්ට කතාවේ තියෙන කතාව අරගෙන ඒ කතාව කියවලා ඒකේ තියෙන සාරය සැකිල්ල හරය අරගෙන ධර්මසේන හාමුදුරු ස්වකීය භාෂා ව්‍යවහාරයෙන් ග්‍රන්ථය නිර්මාණය කරනවා. ඒ කියන්නේ එයා කරන්නේ පාලි ධම්මපදට්ට කතාව කියවනවා. කියවලා ඒකේ තියෙන කතාවේ සාරය සැකිල්ල හරය ගන්න. හිතට අරගෙන අලුතෙන් කතාවක් හදනවා. එතකොට එයා පරිවර්තකෙක් නෙමෙයි. එයා පරිවර්තකෙක්. අන්න ඒකට තමයි ඒක ධර්මසේන හාමුදුරු කියලා තියෙන පුතා. එහෙනම් මොකද්ද? පළවෙනි කාරණාව තමයි මොකද්ද යා කියන්නේ? පාලි ධම්මපදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කිරීමේදී ධර්මසේන හාමුදුරු කොහොමද කියන්නේ? එයා කියනවා පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධෙහි ඔයාගේ අච්චුපොතේ මේක විස්තර කරලා තියෙනවා පළවෙනි පැහැදිලි කිරීමේ අච්චුපොතේ මුල් විස්තරේ තියෙනවා එක තැනක ධර්මසේන හාමුදුරු කියනවා පාලි ක්‍රමයේ හැර අර්ථය පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධය. ඒක ධර්මසේන හාමුදුරු දෙනින් කියන්නේ මොකද්ද? මම පාලි ක්‍රමයේ බැහැර කළා. ඒ කතාවේ තියෙන සාරය සැකිල්ල හරය විතරක් ගත්තා. අරන් මම ග්‍රන්ථය නිර්මාණය කළා. එතකොට මේ කාරණා විතර වැදගත් භාෂා භාවිතය පිළිබඳ කියනකොට. ඒක ඔයා මුල් පිටුව කියවන්න පිටු අංකයේ ගත්තාම එතන තේරෙනවා මොකක්ද පිටු අංකය 79 පිටු අංකය 79 79 කියන පිටු අංකේ තියෙනවා ඒ පැහැදිලි කිරීම අන්නේ චූටි කොටස ගන්න 80 තියෙන්නේ පාලි ක්‍රමයේ හැර අර්ථයේ පමණක්ගෙන අප කලාව. ඒතකොට අන්නේ කොටස ගන්න. ඒක පාඩම් කරගන්න. ඒතකොට මේකේ පළවෙනි කොටස පැහැදිලි කළ හැකියි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ධර්මසේන හාමුදුරුවෝ එහෙමනම් සද්ධර්ම රත්නල්ලි මොන භාෂාවෙන්? ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ කවුද? ගැමියන් අතර හැදුණු වැඩුණු ගැමි භාෂාවේ පන්නරය ලැබු පිහිනමක් තමයි ධර්මසේන හාමුදුරුවෝ. හොඳ ගැමියෙක්. හොඳ ගැමියෙක් නිසා මොකද උනේ? ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නල්ලි නිර්මාණය කළේ හෙළ ගැමි වහර හේවත් පොදු ජන වහර ඇසුරු කරගෙන. හෙළ ගැමි වහර පොදු ජන වහර ඇසුරු කරගෙන. ඒතකොට අන්නේ කියන කාරණාවත් ඊළඟ කාරණාව විතරක් පාවිච්චි කරන්නට ඕනේ. එහෙනම් නිර්මාණය කලේ මොකද්ද? භාෂාව හෙළ ගැමි වහර. හෙළ ගැමි වහර හේවා පොදු ජන වහර භාවිතයට ගැනීම. හෙළ ගැමි වහරේවත් පොදු ජන වහර භාවිතයට ගැනීම. අන්නේ කාරණාවත් ඔයා ඕකට දාගන්න. දැන් කරුණු ටික ලියා ගන්න ඕනේ. මේ කාරණා දෙක තුන පාඩම් කරලා මම උත්තරය ලියන හෙට්ටක් ගාලා කියලා දෙන්න. හෙළ ගැමි වහරේවත් පොදු ජන වහර භාවිතා කරනවා. එතකොට අර කාරණාව ගොඩනගා ගන්න. ගැමියන් අතර හැදුණු වැඩුණු ගැමි භාෂාවෙන් පන්නරේලත් හිමිනම. ඇත්තටම කතා කීමේ සමතෙක් විදිහට ගත්තු ධර්මසේන හාමුදුරුවෝ විශිෂ්ට ගත් කතුවරේ එදා මෙදා තුර. එතකොට 13 වන සියවසේ දමදෙනීදා. ධර්මසේන හාමුදුරුවෝ තරම් කතා කීමේ හැකියාව තියෙන ගත් කතුවරෙක් නැති තරම් කියන්නට පුළුවන් ඒ තරම් විශිෂ්ට ගත් කතුවරෙක් විදිහටයි ධර්මසේන හාමුදුරුවෝ ගන්න. මේ සද්ධර්ම රත්නාවලී කියවන් ගියපුවාම කතා 300කට අධික ප්‍රමාණයක් එනවා. එතකොට මේ හැම එකම ඒ ලක්ෂණය මතුවෙනවා. දැන් මේක සනාත කරන්න ඔයා උග්ගසේන කතාවේ චූටි අවස්ථාවක් දාන්න ඕනේ. උග්ගසේන කතාවේ පොඩි අවස්ථාවක් හරි යොදන්න එපේ. හෙළගැමි වහර. දැන් ඒකට ගන්න පුළුවන් අර මතකද උග්ගසේනගේ බිරිඳ උග්ගසේනට බයිනවනේ. බයිනව මතකද? කොහොමද කියන්නේ? ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුල් නොදන්න උන්ගේ පුත කියා නලවා.
ඔයදී නෑ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවය අකමැත්ත උග්ගසේනගේ බිරිඳ විද්දද්දුව ප්‍රකාශ කරන්නේ. එහෙමනේ. යල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුන් නොදන්න උන්ගේ පුත කියා නලවයි. අන්න ඒ වගේ අවස්ථාවක් පාඩම් එක රූලනි පුතා තියෙන පාඩම් කරගන්න. දැන් ඉතින් මේ අන්තිම මොහොත අවසාන මොහොත තව චූටි කාලයයි. අද ඇවිල්ලා 18යි. තමාසිකුත් නෑ. එතකොට දැන් ගලප ගන්න ඕනේ. හරිද? ඔන්න දැන් මේ කාරණාවේ සනාථ කරනවා හෙළගැමි වහර පොදු ජන වහර. ඊළඟ තුන්වෙනි කාරණාව. මොකක්ද තුන්වෙනි කාරණාව? ගැමියන් අතර හැදුනා වැඩුණා සේම ගැමි භාෂාවෙන් පන්නරේ ලැබුවා සේම ගැමියන්ට හුරු පුරුදු උපමා පිරුණු ඉඟිවැකි භාවිතයෙන් ග්‍රන්ථේ නිර්මාණය. උපමා පිරුණු භාවිතයේ සමතෙක් පුතා ධර්මසේන හාමුදුරුවෝ තරම් නැති තරම්. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ සද්ධර්ම රත්නාවලියේ උපමා පිරුණු 5000කට අධික ප්‍රමාණයක් භාවිත වෙනවා කියලා. සමහර කතා තියෙනවා පටන් ගත්ත තැන ඉඳන් තියෙන උපමා. දැන් මට මතක් වෙනවා මේ එකක් තියෙනවා පූතිගත් තිස්ස කතා වස්තු. පටන් ගන්න උපමාතෝගෙයි. තවද ජීවිතයේ විදුලියක් මෙන් චිරස්චිතික නොවන නියාවද අවුරුදු 100 ගණනක් හිටියා. දියපු බුලක් මෙන් මිදෙන සුළු නියාවද ඔය ආදි වශයෙන් ගලපනවා. ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් තියෙන උපමා. තවද ජීවිතයේ විදුලියක් මෙන් උපමාව. ස්ථිර නැහැ. අවුරුදු 100 ගණනක් සිටියා දියපු බුලක් මෙන් සිදෙන සුළු නියාව. තනග බිඳුවක් මෙන් නාක්ෂයේ සිදෙන සුළු නියාව. දේහි ඇඳි ඉරක් මෙන් මැකෙන සුළු නියාව. බලන්න උපමා ඔක්කොම. ඊළඟට කතාව පටන් ගත්තා මම හිතන්නේ බුද්ධාගම පොතේ තියෙන ඔය පාඩමක් නේ. පූතිගත් තිස්ස කතා වස්තු කියලා කොටස. තියෙනවා මං හිතන්නේ. සවැත් නුවර වැසී කුල දරුවාණන් කෙනෙක් බුදුන් වදාරන බණ ආසා සස්නේ ලදී මහණ උපසම්පදා ලදී තිස්ස තෙරුන් වහන්සේයි ප්‍රසිද්ධ වූසේ. කල්යාමකින් ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් සාධ්‍ය බලවත් රෝගයක් ඇතිවි. ඒ කිසේදියක් අනුවන්න උපමාටික. මුලදී සිහින් කස් ඇතිවලා පසු අබසා පසු මුංසා පසු මේසාව පසු ඇමුලසාව පසු බෙල්සාවලා පැසී ගොසින් සියල් සිරුරේ වේයන් කෑ පඬරේ පතක් මෙන් සිදුරු විසිදුරු වී. බලන්න උපමාතෝදී. පටන් ගත්ත තැන ඉඳන් උපමා භාවිත කරන්නේ. ඉතින් ඒ හින්දා උපමා භාවිත කිරීමේ සමතෙක් තමයි ධර්මසේනහම. උපමා භාවිත කිරීමේ සමතය. එතකොට ওই විදිහට උපමා තොගේට තියෙනවා. හැබැයි ඔයා එහෙනම් දන්නවා මොකද්ද? හෙළගැමි වහර භාවිතා කළා වගේම උපමා පිරුණින් ගෙවිකි වලින් රසවත් කිරීම. උපමා පිරුණු වලින් රසවත් කිරීම. දැන් ඔන්න උපමා පිරුණු කියන තැනට ඔයාට මෙතින් අවස්ථා 4ක් 5ක් පාඩම් කරගන්නට වෙනවා. උපමා කීපයක් පාඩම් කරගත්තොත් මොනවද? පැත්තක ලියා ගන්න. හරිද? මොනවද ලියන්න පුළුවන්? දැන් අපේ උග්ගසේන කතාව හැබැයි ටිකක් අඩුවෙන් තියෙනවා. 5000ක් විතර සද්ධර්ම රත්නාවලිය තිබුණාට උග්ගසේන කතාවේ තියෙන ටිකක්. ඔව් පැසුණු ගොයම් මුල් වූ වාසේ. පැසුණු ගොයම් මුල් වූ වාසේ ලියාගන්න පැත්තක. පාඩම් නැත්තම් පාඩම් නම් ගැටලුවක්ම නෑනේ. පැසුණු ගොයම් මුල් වූ වාසේ. සැටවස්පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මේ. සැටවස්පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මේ. තව අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසි. එනවනේ පැසුණු ගොයම් මුල් වූ වාසි. පැසුණු ගොයම් මුල් වූ වාසි. සැටවස්පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මේ. අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසි. ඊළඟට පෙත්තක් මෙන් සිසෑරි. පෙත්තක් මෙන් සිසෑරි. ඊළඟට කරග රහත් වන්නාසි. ඔන්න ඔය වගේ උපමා ටිකක් ලියා ගන්න පැත්තක මම කියන්නේ දෙහිමින් ටිකක්. පැසුණු ගොයම් මුල් වූ වාසේ. පැසුණු ගොයම් මුල් වූ වාසේ. සැටවස්පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මෙන්. සැටවස්පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මෙන්. අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසි. පෙත්තක් මෙන් සිසෑරි. කරග රහත් වන්නාසි. ඔන්න ওই જાතියේ උපමා ටික පාඩම් කරගන්න ඕනේ. දැන් වෙනමම උපමා ගැන අහන්නත් පුළුවන්.
තව එක කාරණේ මම කියලා දෙන්න. දැන් එතකොට ඔන්න කාරණා තුනක් තියෙනවා. උපමා පිරුලින් රසවත් කොට කතාව නිර්මාණය කරන හතරවෙනි කාරණා. හතරවෙනි කාරණාව තමයි සංවාදාත්මක භාෂාව. සංවාදාත්මක භාෂාව. දැන් මේක පුතා වෙනම ප්‍රශ්නයක් විදිහට ඔයාලට ඉන්නත් පුළුවන්. සංවාදාත්මක භාෂාව කියලා වෙනම ප්‍රශ්නයක්. දැන් වෙනම ප්‍රශ්නයක් විදිහට ඔය පොඩි එක තැනකට කොටු වෙනවා. එතකොට ලොකු දේවල් ලියන්න බෑ. මේවා ලියන්න බෑ. ඒක මෙතෙන්ම කොටු වෙලා මේක ඇතුලේ ඉඳන් ලියන්න. අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. පාඩම් කරලා නොතිබුණොත් අවුලක් එනවා. එහෙනම් ඒක පාඩම් කරන්නම ඕනේ. මොකද්ද සංවාදාත්මක අවස්ථාව කියන්නේ? දැන් ඔයා හිතන්නකො. ඔයාගේ නාට්‍යයක් බලන්න නම් මේ ඉන්නේ ඉස්සරහ නාට්‍යයක් බලන්න. මේ තියෙන වේදිකාවල. මෙතන රඟ දක්වන්නේ නාට්‍යයක්. නාට්‍ය රඟ දක්වන්නේ සංවාදවල. දෙමස්වල. එතකොට දැන් ඔයා සද්ධර්ම රත්නාවලී කියවගෙන යන්නේ පොතක් කතාවක්. හැබැයි මේ කියවාගෙන යනකොට යම් තැනකදී මැද යම් තැනකදී හිත නැමැති වේදිකාවේ නාට්‍යයක් රඟ දක්වනවා වගේ අර අවස්ථා සිද්ධි සමුදායක් ගලපනවා සංවාදාත්මක විලිට. ඒක නිකන් මට නැවිලා පේනවා ඇඳිලා පේනවා. නිකන් සංවාදාත්මක ස්වරූපේ නාට්‍යයක් වගේ. අන්න ඒක තමයි අපි ගන්න සංවාදාත්මක භාෂා විලාසය. අපි ඒකට කියන මොකද්ද? කියවන්නාගේ සිත නැමැති වේදිකාව තුළ නාට්‍යයක් රඟ දක්වන්නාක් මෙන් අවස්ථා හා සිද්ධි සමුදායක් ගලපනවා සංවාදාත්මක භාෂා විලාසය. මේක පුතා වෙනම තැනකට විභාගෙට කොටු කරලා අහන්න පුළුවන් තැනක්. හොඳට මතක තියාගන්න ඕනේ. සංවාදාත්මක භාෂාව විතරක් අහන්න පුළුවන්. උපමා පිරුළු විතරක් අහන්නත් පුළුවන්. ඉතින් එතකොට භාෂාව කියලා හුව සීමාව පුළුල් වෙනවා. මට ඕන තැනක ලියන්න. හැබැයි යම් තැනකට කොටු කළොත් ඒකම දැනගන්න ඕනේ. දැන් මේ ටික දන්නේ නැත්නම් උපමා ලියන්න බෑ. මේ ටික දන්නේ නැත්නම් සංවාදාත්මක භාෂාව ගොඩනගන්න මොකද ඕනේ? සංවාදයක් මතක තියෙන. මතකද සංවාදයක්? මොකද්ද මතක? ඔව් දැන් ඔන්න උග්ගසේන විද්දද්දෝ කෙරෙහි රැවටෙනවනේ ඇත්තටම. ඇගේ නේද? රූප කලාපේ දැකලා, ඇගේ ශිල්පේ දැකලා එහෙමනේ. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න ඔහම කතාව ගිහිල්ලා දැන් උග්ගසේනගේ බිරිඳ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ විරෝධතාවය ප්‍රකාශ කරන තැන උගේ තියෙනවා 81 වෙනි පිටුවේ උඩම ඡේදය. ඔන්න ඡේදය බලා ගන්න අච්චු පොතේ 81 වෙනි පිටුවේ උඩම තියෙනවා. අන්නේ අවස්ථාව පටන් ගන්න ඕන. මොකක්ද අවස්ථාව? උග්ගසේනගේ බිරිඳ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවය කියන්නේ මෙන්න මේ. උග්ගසේන බයිනවා දැන්. ගැල් රකින්න උන්ගේ පුත, බර උසුලන්න උන්ගේ පුත, කුමකුත් නොදන්න උන්ගේ පුත කියා නලවයි. එමනේ. උග්ගසේන අවිල්ල අහන මොකක්ද? මේ හැම මාරබයා කිව්. මේ හැම මාරබයා කිව්. බිරිඳ මොකද කියන්නේ? එසේ අනෙක් කාට කියම්. තොපම කොට ඇවිදිනා කටයුතු හේ තොප මාරබයා කියන්නේ. බිරිඳ කියන මොකක්ද? තොප මාරබයා කිව්වේ. උග්ගසේන කියන තොප නිසා විද්දත් වූවා මදි නපුරුත් අසුවමනා පලායෙමි. බිරිඳ කියන මොකද්ද? තොප ගිය මැන හුන මැන. අනේ උඹ යනවා නම් ඵලයන් ඉන්නවා නම් දා. තොප ගිය මැන හුන මැන. තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගේ මට ඇතිකම් කිම්ද? අන්න ඔය චූටි සංවාදේ පාඩම් කරන්න. සංවාදාත්මක භාෂාව ලස්සන ලිබේ. මාදුව විකුණන්නා නැත රන් හැරගෙන නොදී මේක තැනකදී උග්ගසේනගේ මේ කවුද විද්දද්දුවගේ පියා කියන. අනේ මුලක් තියෙන තැනක් තියෙනවා. මුල තියෙන තැනකුත් තියෙනවා. ඒ වගේ අර සංවාදාත්මක භාෂා ස්වරූප දෙකක් විතර පාඩම් කරන්න. දැන් මේකට මේ අවස්ථාව තිබ්බත් ඇතිනේ. දැන් ඔන්න මේ කාරණා ටික ගලපා ගත්තත් මේක ලියන්න පුළුවන් නේද? මේ කාරණා ටික ගත්තත් මේක ලියන්න. භාෂාව පිළිබඳ මේ ටිකත් තව ලියන්න පුළුවන් තැන් තියෙනවා. මොනවද? අනුප්‍රාසාත්මක භාෂාව කියලා එකක් තියෙනවා. අනුප්‍රාස දන්නවනේ. කාව්‍යමය භාවිතයන් තියෙන අනුප්‍රාසක නැවත නැවත එකම පදයේදීම තුල මතුවෙන ශබ්ද රසය. ඒ ශබ්ද රසය මතු කරන එකට කියන අනුප්‍රාසක භාවිතය. හැබැයි භාෂාවේදී ගද්දි භාෂාවේදීත් ඔය අනුප්‍රාසක රසය මතුවෙන තැන් තියෙනවා. දැන් අර අඟුල්මල් දමන හිමාවි. මහානේ ඒ මගට නොයා ඒ මග අඟුල්මල් සොරක දරුණේ
ලෙහිමුඩුවත් ඇත්තේය. සතුන් පුරුණු නැත්තේය. ගම් නොගම් කලේ නියම් ගම් නොනියම් ගම් කලේ දනව් නොදනව් කලේ මිනිසුන් මරා ඇඟිලි විද මාලා කුඩ දරයි. නේද? හරි. අන්න ඒ වගේ මේ අනුප්‍රාසාත්මක එකම ශබ්ද රූපයක් නැවත නැවත මතුවීම. දැන් එකම පදේ නැවත නැවත මතු කිරීම, එකම ශබ්ද රටාව නැවත නැවත මතු කිරීම දෙකම අනුප්‍රාසාත්මක. එන අනුප්‍රාසාත්මක භාෂාව ගද්‍ය භාෂාවෙත් තියෙනවා. රාමාවතුනේ තියෙනවා. බුත්සරණේ තියෙනවා. ඒතොර සද්ධර්මතාලෙත් තියෙනවා. ඒ වගේ භාෂාවල්. ඒතොර දැන් මෙන්න මේ වගේ තැන් ටිකක් ගත්තත් ඉතා සරල ලෙස මම කියන්නේ මේක හොඳ උත්තරයක් ලියන්න පුළුවන්. දැන් මේ ටිකෙන් විතරක් ලියුවා ලියන්න බැරි හොඳ උත්තරයක්. පුළුවන් නේ ගලප ගන්න. ඉතින් මේ ටිකෙන් ගෙවුවා. දැන් තව ඕන්න සංසන්දනය කරන්නත් පුළුවන්. මොනවද? තව සංසන්දනය කරන්න පුළුවන්. දැන් මේක දඹදෙණියේ පොළොන්නරුවේ විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ ගුරුළු ගෝමීන්ගේ අමාවතුර තම තමන්ගේ පාණ්ඩිත්වයේ පෙන්වන්න ගැඹුරු බස් වහරවල් භාවිත කරද්දී මෙන්න හේන ගැමියන්ට තේරෙන සරල භාෂා භාවිතයෙන් සද්ධර්ම රත්නාවලිය ලිව්වා. තව කියන්න පුළුවන් කරුණු. එහෙමනම් තව කරුණු තියෙනවා. නමුත් මේ කාරණා ටික අපි පදනම් කරගත්තත් පුතා ਵਿਚාරය ලියන්න පුළුවන්. දැන් මම මේ සාමාන්‍ය මට්ටමේ මධ්‍යස්ථ මට්ටමේ උත්තරයක් ලියන්න කියලා දෙන්නේ. හැමෝටම තේරෙන භාෂාව. මේක තව ඉතින් පඬි වදන් දාලා ලොකු වදන් දාලා ගැඹුරු කරලා ලියන්නත් පුළුවන්. දැන් එහෙම ඕනේ නෑනේ. දැන් මම මේ තේරෙන සිංහලෙන් කියලා දෙන්නේ. එතකොට හැමෝටම ලියා ගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න පුතා මෙන්න කාරණා ටිකක් තියෙනවා. මෙන්න කාරණා ටික. දැන් මේ කාරණා ටිකත් කාට හරි ලියා ගන්න බැරි වුණා නම් කාට හරි තවත් ඕනේ නම් පැහැදිලිව මම මගේ ටියුට් එක තියෙන ওই කොටස් ටික ලස්සනට පැහැදිලි ලිපි එකක් එවන්නම්. මට WhatsApp පණිවිඩයක් දාන්න. මම ඒකටත් එවන්නම්. මම විභාගෙට යනකම් උදව් කරනවා මේ වැඩි නෑ. උදව් කරනවා. ඒ වමනා දේවල් ටික කරලා දෙන්න. අත්‍යවශ්‍ය ටික ඈ. හරි. දැන් එහෙනම් මම උත්තරේ කියන්නේ. දැන් අපි කියන උත්තර හරි අමාරුයි ලියන්න බෑ. මාර ප්‍රශ්නේ ਵਿਚාර තමයි ප්‍රශ්නයක ලියන්න බෑනේ. මං කියන්නේ හරි ලේසිම වැඩි ਵਿਚාරේ. මොනවද ඕනේ? කතාව දන්නවනම් සිද්ධි ටික පාඩම් නම් මේක අවස්ථා ටික පාඩම්. ඒ අවස්ථාවේ වැදගත්කම දන්නවනම් විචාර කලාව දන්නවා. ලියාගෙන යන්න පුළුවන්. වෙලාව ඇතුලේ. වේගෙ තියෙනවා. මේක ගලපන් ඉතින්. දැන් මම මේ තල උත්තරයක් කියන්නේ. මම කියයි යන්නේ ඒක නෙවෙයි ලියපු එකක් කියන එකක් නෙවෙයි මම නිකන් උත්තරයක් ඔයාලට කියයි යනවා. මොකද? ඔයාලට ප්‍රත්‍යක්ෂ කරන්න මෙන්න මෙහෙමයි උත්තරය ලියන්නේ කියලා පුළුවන් කියලා පෙන්නන්න. මේක මහ ලොකු වැඩක් නෙවෙයි කියන්නේ. මේ ප්‍රත්‍යක්ෂ කරන්න හදන්නේ. ඉතින් මේක තාක්ෂ්‍යත ගලපලා ලස්සනට ලියා ගන්නයි තියෙන්නේ. මම මේ විනාඩි 3 4 5 කියන උත්තරේ. මේ උත්තරයක් කියන්නේ වට. නිකන් දාලා උත්තරයක්. මොකද්ද ප්‍රශ්නේ එහෙනම් ඔන්න දැන් ප්‍රශ්නේ තමයි සද්ධර්ම රත්නාවලියේ භාෂා භාවිතයේ තුල දක්නට ලැබෙන සුවිශේෂතා. උග්ගසේන කතා වස්තුව ඇසුරින් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. උග්ගසේන කතා වස්තුවේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඔන්න ප්‍රශ්නේ. දැන් එතකොට මම මෙන්න මේ කාරණා ටික පදනම් කරගෙන තමයි ලියන්නේ. දැන් අපි චූටි ආරම්භයක් ගන්න. ලොකු ආරම්භ අතිප්‍රාමාණික ලෙස දිග්ගස්සලා අනවශ්‍ය වැල් වට ආරම්භ දාලා ලියන්නේ. එහෙම ලිව්වට වැඩකුත් නැහැ. එහෙම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ නැත්නම් ඉතින් කාලේ නාස්ති කරලා ලියන එකේ තේරුමකුත් නැහැ. ඒ නිසා චූටි ආරම්භයක් ගන්නවා. එකපාරම ඩොග් ගාලා පටන් ගන්න බෑනේ. ඒ නිසා පොඩි ආරම්භයක් ගන්න. අරගෙන මෙන්න මේ කාරණා ටික පොඩි ඡේද කීපයකින් ගලපමු. හරිද? දැන් මම උත්තරේ කියන්නේ. ඔන්න අහන් ඉන්න. දැන් මේක ලියන්න හදන්න එපා. මම මේ කියාගෙන යන වේගෙට ඔක ලියන්න බැරි වෙයි. මම සාමාන්‍ය අඩු වේගකින් කියන්න. අහන් ඉන්න. ඕනමොත් මම ආයෙ ਵਿਚාර දෙන්න. ඊට පස්සේ මේක ලියන්න බලමු. හරිද? එතකොට පුතාලා කවුරු හරි මෙසේජ් ටිකක් දානවා. මට දැන් මේක අතරේ බලා ගන්න බැරි වෙනවා. ඔයා මට WhatsApp මෙසේජ් ටිකක් දාන්න. හරි. එතකොට දැන් ඔන්න මේ කාරණා ටික පදනම් කරලා උත්තරේ කියමු. රයිට්. දැන් එනම් මම උත්තරේ කියමු. හරිද? මොකද්ද? උත්තරය සද්ධර්ම රත්නාවලියේ භාෂා භාවිතයේ තුල දක්නට ලැබෙන සුවිශේෂතා උදාහරණ තුනක්වත් දක්වමින් පැහැදිලි කරන්න. උදාහරණ තුනක්වත් දක්වමින් පැහැදිලි කරන්න. රයිට්. දැන් ඔන්න මේ චූටි ආරම්භයකට යනවා. දැන් උන උත්තරය අහගන්න. සිංහල සාහිත්‍යයේ 13 වන සියවසේ දඹදෙණි යුගයේ
ධර්මසේන නම් යතිවරයාණන් පාලි ධම්ම පදට්ට කතා කෘතියේ මූලාශ්‍ර කර ගනිමින් සද්ධර්මයේ නැමැති මිනිකට අහුනලද මාලය යන අර්ථයෙන් රචනා කළ සුවිශේෂීම ධර්ම ග්‍රන්ථය වන්නේ සද්ධර්ම රත්නාවලියයි. එකී කතාවක් 300කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ඒ නුපුටාගත් එක් කතාවක් උක්කසේන කතාවස්තුව ලෙස මෙහි දක්වා ඇත. චූටි ආරම්භයක් ගන්න. එයම සද්ධර්ම රත්නාවලී භාෂා භාවිතය තුළ දක්නට ලැබෙන හඳුනාගත හැකි සුවිශේෂතා රැසකි. ඒ ප්‍රකට ප්‍රමුඛ කාරණාව වන්නේ පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කිරීමයි. එනම් පාලි ධම්ම පදට්ට කතා කෘතිය කියවූ ධර්මසේන හිමි එහි කතා සාරේ කතා සැකිල්ලෙහි හරයගෙන ස්වකීය ග්‍රන්ථය නිර්මාණය කිරීමයි. ඒ බව ධර්මසේන හිමියෝ මෙසේ දක්වති. පාලි ක්‍රමයේ හැර අර්ථයේ පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධෙහි ආදී වශයෙන්. ඒ අනුව පාලි ක්‍රමය අතහැර ස්වකීය බස්වහර භාවිත කරමින් සද්ධර්ම රත්නාවලිය නම් වූ සුවිශේෂී ධර්ම ග්‍රන්ථයේ රචිත බව මේ ප්‍රකට වේ. එසේම ගැමියන් අතර හැදුණු වැඩුණු ගැමි භාෂාවෙන් පන්නරේලත් ධර්මසේන හිමි ස්වකීය ග්‍රන්ථයේ නිර්මාණය කිරීමෙහිලා හෙළගැමි වහර හේවත් පොදු ජන වහර භාවිතයට ගත් අයුරක්ද ප්‍රකට වේ. ඒ උග්ගසේන කතා වස්තුව තුළින් මෙසේ දැක්විය හැකියි. ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුල් නොදන්න උන්ගේ පුත කියා නලවයි ආදී වශයෙන් ගැමියන්ට හුරුපුරු ගැමියන්ට තේරෙන බස්වහරක් තුළින් ස්වකීය ග්‍රන්ථයේ නිර්මාණයට පතුවරයාගත් උත්සාහය මෙයින්ද ප්‍රකට වේ. ඊළඟ කොටසට යමු. එසේම ගැමියන් අතර හැදුනා වැඩුණාසේම ගැමි භාෂාවෙන් පන්නරේ ලැබුවාසේම ගැමියන්ට හුරු පුරුදු උපමා පිරුළු වලින් රසවත් කොට කතාව නිර්මාණය කිරීම සද්ධර්ම රත්නාවලියේ දක්නට ලැබෙන තවත් සුවිශේෂතාවයකි. ඒ අනුව කතා වස්තුන් 300කට අධික ප්‍රමාණයක් ඇතුළත් කොට නිර්මාණය කළ සද්ධර්ම රත්නාවලිය උපමා පිරුළු 5000කට අධික ප්‍රමාණයක් භාවිතයට ගත් අයුරක් දක්නට ලැබේ. එය උග්ගසේන කතා වස්තුවේ කතා රසවත්ව නිර්මාණය කිරීමෙහිලා කතුවරයා යොදාගත් උපමා පිරුළු මෙසේ. පැසුණු ගොයම් මුල්ලු වාසේ සැටවස් පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකුමෙන් අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසේ පෙත්තක් මෙන් සිසෑරි කරග රහත් වන්නාසේ ආදී වශයෙන් අවස්ථා සිද්ධි මනාව ගැලපුම සඳහා ඊටම උචිත උපමා පිරුළු භාවිතයට ගන්නා අයුරක් මේද ප්‍රකට වේ. එසේම ඇතැම් තැනකදී කියවන්නාගේ සිත නැමැති වේදිකාව තුළ නාට්‍යයක් රඟ දක්වන්නාක් මෙන් අවස්ථා සිද්ධි ගැලපුමේදී සංවාදාත්මක භාෂා විලාසයක් භාවිතයට ගන්නා අයුරක්ද දක්නට ලැබේ. එයන උග්ගසේන හා උග්ගසේනගේ බිරිඳ අතර ඇතිවන්නා වූ කතාබහ සංවාදාත්මකව මෙසේ කතුවරයා ගොඩනගයි. වර එක උග්ගසේනගේ බිරිඳ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවය ප්‍රකාශ කරන්නේ මේ පරිද්දෙන්. ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුල් නොදන්න උන්ගේ පුත කියා නලවයි. උග්ගසේන විමසන්නේ මේ හැම මා අරබයා කිව්ද ආදී වශයෙන්. පිළිවදන් දෙන බිරිඳ එසේය අනෙක් කාට කියම්ද තොපම කොට ඇවිදිනා කටයුතුෙන් තොපම අරබයා කීමියයි දක්වයි. එහිදී උග්ගසේන තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසෝ මනාද පලායීමියයි දක්වයි. බිරිඳ එහිදී පිළිවදන් දෙන්නේ තොප හුණ මැන ගිය මැන තොප කුමුකුල් නොදන්නා තැනැත්තවුන්ගේ මට ඇතිකම් කිම්ද ආදී වශයෙන්. මේ ආදී වශයෙන් කියවන්නාගේ සිත නැමැති වේදිකාවේ නාට්‍යයක් රඟ දක්වන ස්වරූපයේ නිර්මාණාත්මකව ඇතැම් අවස්ථා සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට කතුවරයා ගත් උත්සාහයේද මෙයින් ප්‍රකට වේ. අවසන් කරනවා. මේ ආදී වශයෙන් සද්ධර්ම රත්නාවලී නිර්මාණයේදී පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරවීම ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කිරීම හෙළගැමි වහර හිවත් පොදු ජන වහර භාවිතයට ගැනීම උපමා පිරුළු රසවත් කොට කතාව නිර්මාණය කිරීම සංවාදාත්මක භාෂා විලාසයක් භාවිතයට ගැනීම සංකේතාත්මක භාෂා විලාසය අනුප්‍රාසාත්මක භාෂා විලාසය ආදී වූ විවිධ භාෂා ප්‍රයෝගයන් යොදා ගැනීම ස්වකීය ග්‍රන්ථයේ හැඩගැන්වීමට කතුවරයා ගත් උත්සාහයේ මේන් ප්‍රකට වේ. මේ තමයි උත්තර. දැන් අපි කියනවනේ මේක හරි අමාරුයි මාර අමාරුයි විචාර තමයි බැරි කියලා. ඉතින් මේ මොකද්ද බැරි? දැන් මම මේ දල උත්තරයක් සරල උත්තරයක් මේ විනාඩි කිහිපයක් තුල කිව්වේ. ඉතින් මේකේ අමාරුකමක් නැහැ. මොකද්ද දැනගන්න?
කතාව හොඳට දැනගන්න. ඒ කතාවේ තියෙන වැදගත් සන්ධිස්ථාන ටික මතක තියෙනවා. ඊළඟට අවස්ථා ටික පාඩම් කරලා තියෙනවා. දැන් ඔය අමාරුයි කියන ගොඩක් දෙනෙක් අවස්ථා පාඩම් කරලා නැති අය. එතකොට අමාරුයි තමයි. ලියන්න බෑනේ වෙන විකල්ප නැහැනේ. ඉතින් අවස්ථා පාඩම් නැත්තම් ගලපන්න බෑ. ඒක හරි. ඒක බෑ තමයි. ඒක පුළුවන් වෙන විදිහකුත් නැහැ. ඒ නිසා දැනට බෑ කියලා කාට හරි හිතෙනවා නම් මොනව කරන්න ඕනද? මෙන්න මේ චුට්ට මේ සතිය ඇතුලේ ආයෙ කල් දාන්න බෑ. මේ සතිය ඇතුලේ පාඩම් කරන්න. තව බොහොම චූටි කාලයේ තියෙන්නේ. පේන මානෙ තියෙන්නේ. ඈ එහෙනම් දැන් මහන්සි වෙන්න ඕනේ පාඩම් කරන්න ඕනේ මේ අද රාත්‍රියේ විනාඩි 30ක් ගන්න. විනාඩි 30ක් ගන්න මේක පාඩම් කරලා මම මේක කරනවාමයි කියලා උත්සාහ කරන්න පුළුවන්මයි. බෑ කියලා දෙයක් නැහැ. උත්සාහ කරන්න පාඩම් නැත්. මේ වෙනකොට පාඩම් කරලා තිබිය යුතුමයි. එහෙමත් නැත්තම් මම කියන්නේ දැන් මහන්සි වෙන්න මේ චූටි කාරණා ටික පාඩම් කරගන්න. අද දවසේ මේ වැඩේ ඉවර කරා. හරි මේක ලියන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න ඔය විදිහට උත්තරයක් නිර්මාණය කරන්නට ඕනේ. රයිට්. එහෙමනම් මම පොඩි වෙලාවයි ගත්තා. මම ලොකු වෙලාවක් ගන්නෙ නෑ. සාමාන්‍ය විනාඩි 45ක් විතර කාලයක්, පැයක් විතර කාලයක් උපරිම ගියොත් මම මේකට ගන්නවා. එහෙමනම් ඔන්න මම අද දවසේ එක ਵਿਚාරයක් කතා කළා. මම ඉදිරියේදී තව ටිකක් උදාගේ ලඟ වෙනකොට එක දවසට විචාර දෙකක් විතර සාකච්ඡා කරනවා. විචාර 10ක් සාකච්ඡා කරන තමයි අදහස. මේ විභාගේ ළඟ නිසා. එහෙමනම් හැමෝම සම්බන්ධ වෙන්න, මිතුරන් සම්බන්ධ කරගන්න, ඒ අයට උදව් කරන්න. ඔබට තියෙන ගැටලු ටික මගේ WhatsApp එකට එවන්න. මේ සාහිත්‍ය වගේ ව්‍යාකරණ වල ගැටලු තිබේ නම් එවන්න. මම ඒකටත් උදව් කරන්නම්. විභාගේ ලං වෙනකම් ඔබට ගැටලු තියෙන පාඩම් ටික මේ විදිහට මම සාකච්ඡා කරනවා. කරලා අපි විභාගේ ගොඩ දාගමු. මේක හොඳින් ලියමු. නේද? ඒකට නෙමෙයි මහන්සි වෙන්නේ. හරි. එhmenan දැන් ඔන්න මම අද දවසේ සද්ධර්ම රත්නාවලි උග්ගසේන කතාවස්තුව පිළිබඳ සාකච්ඡා කළේ. පුතාලට වෙනත් පාඩම් වල ගැටලු තියෙනවා නම් මට ඒක WhatsApp එකට යොමු කරන්න. ඒ වගේම මේක අතරමැදදී මැසේජ් කීපයක් ආව මට ඒක බලා ගන්න උන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙන එකක් තිබේ නම් මට යොමු කරන්න. ඒකත් මම කියලා දෙන්න. ඊළඟට ඉදිරියේදී ව්‍යාකරණ චුට්ටකුත් තව පැහැදිලි කර දෙන්න. ඔය සමහර අය තියෙන දැන් විභක්තිවල, සංදිවල, සමාසවල තාම ගැටලු තියෙනවා. ඒ නිසා අපි මේ චුට්ටක් කතා කරමු. හරි නේද? එහෙමනම් මම අද දවසේ ඊට වඩා කාලය ගන්නේ නැහැ. හරිද? මට WhatsApp message එකක් දාලා තියන්න ගැටලු තියෙන පාඩම්. එහෙමනම් හොඳට පාඩම් කරලා අද දවසේ මේ කාරණා චුට්ට පාඩම් කරලා ඉවර කරන්න උදුම් ජහස් කරගන්න. පොතේ දාලා තියෙන ටික හිතේ දාගන්න. හිතේ දාගෙන හිත නිදහස් කරගන්න. මම දැන් මේකෙන් ආවොත් ලියමු. අන්නේ මට්ටමට යමු. හරිද? හරි. ඉදිරියට මම ඔය ලිනාත හැර යාමේ තව ਵਿਚාර කීපයක් කියලා දෙනවා. මම එක ਵਿਚාරයක් ගිය සති කියලා දුන්නා. මොකද්ද ගිය සති කියලා දුන්නේ මම සුප්පාදේවිගේ චරිතය. සිංහ බාහුගේ චරිතය මම ඉස්සරහට කියලා දෙනවා. ඒ වගේම සිංහයාගේ චරිතය මම ඉස්සරහට කියලා දෙනවා. ගතානුගතිකත්වය හා නූතනත්වය අතර පවත්න ගැටුම කියන ප්‍රශ්නේ තා ප්‍රබල ප්‍රශ්නයක්. ඒක මම සෙමිනාර් එකේදී උත්තරයක් ලෙස දෙනවා. කියලා දෙනවා. ඒ විදිහට අපි ආවරණය කරගමු. හරි නේද? හොඳයි. එහෙමනම් මම අද දවසේ මෙතනින් අවසන් කරනවා. පුතාලට මොන හරි ප්‍රශ්නයක් තිබේ නම් යොමු කරන්න. මැසේජ් එකක් විදිහට දාලා තියන්න. මම එතකොට ඒකට පිළිතුරු ලබා දෙන්නම්. විභාගේ වෙනතුරුම උදව් කරනවා. දියමන්ති මාලයේ පාඩමේ අර ලොයිසල්ගේ චරිතය තමයි ගොඩක් වෙලාට වැදගත් වෙන එක මේ විභාගෙත් තාම මම පන්තියේදී කරුණු 7ක් කියලා දුන්නා. ලොයිසල්ගේ චරිතය කටපාඩම් කරන්නයි කියලා. පන්ති විචාරයක ලිව්වා. තව ඉදිරියේදීත් මම ආයෙත් කියලා දෙන ලොයිසල්ගේ චරිතය ගොඩක් වෙලාට එන්න ඉඩ තියෙන හොඳම ප්‍රශ්නේ දියමන්ති මාලේ આવොත් ලොයිසල්ගේ චරිතය තමයි. ඒක හොඳට බලා ගන්න ඕන. හරි ඒකත් කියලා දෙන්න. ඕනේ ටික හොයලා තෝරලා කියලා දෙන්න. තා චුට්ටක් ඉස්සරහට ඒකයි මම දෙක ඉදිරි දවස් කීපෙදී කියලා දෙන්නම්. ඉරිදා දවසේදී එකක් අපි කතා කරමු. අනිත් දවස්වල විචාර දෙක ගන්න කියලා දෙන්නම්. හරි නේද? දැන් ඉතින් කොහොමත් අවසන් වෙනකොට ලං වෙනකොට තමයි පොඩ්ඩක් බය වැඩියෙන් දැනෙන්නේ නේ. එතකොට පෙත්ත තිත්ත උනත් ගන්න වෙනවා. හරිද? හරි. හරි මෙතන අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා තියෙන ඔයාගේ නම්බර එක 0.71 83 92 0.71 83 92 0.91ට මැසේජ් එකක් දාලා මම ඔයා ගෲප් එකට සම්බන්ධ කරන්නම්. අලුතෙන්ම කවුරු හරි ඉන්නවනම් ගෲප් එක නැතිව
සම්බන්ධ වෙලා. හොඳයි. එහෙනම් මම අද ඊට වැඩි වෙලාව ගන්න. එහෙනම් සියලු දිනාටම සුබ දවසක් සුබ රාත්‍රියක්. හොඳින් වැඩ කරන්න, හොඳින් පාඩම් කරන්න. තව පැය කිහිපයක් පාඩම් කරන්න. විනාඩි 30ක් තරම් මේක පාඩම් කරන්න. පාඩම් නැත්තම් අද දවසේ ඉවර කළා දාන්න. හරි නේද? එහෙනම් මම අද දවසේ ඉවර කරන්න බැරි. එහෙනම් ආයිබෝ වේවා. නැවත අපි ලබන ඉරිදා මුණ ගැසෙමු. ඒ අතරතුරේදී ඉරිදායින් පස්සේ මම දවස් කිහිපයක් ළඟ ළඟ දාලා ඉවර කරන්න බැරි. හරි. එහෙනම් ආයිබෝන්. සුබ රාත්‍රිය.